සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවදත් අපේ ඩීප් සිනමැක්ස් YouTube channel එකට. ඉතින් අද අපි අරන් ආව 2022 දී රිලීස් වුණු ෂටින් කියන ඉංග්‍රීසි මූවි එක. ඉතින් මේකට දැනට IMDb 5.7ක අගයක් ලැබිලා තියෙනවා. කොහොමරි මේකේ කතා පැත්තට ගියොත් දරුවන් දෙදෙනෙක් එක තනි වුණ එක මවක් ඉන්නවා. මෙයා සහ යාගේ සැමියා මීට කලින් හුඟක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි මෙයාම පුනරුත්ථාපන කඳවුරකට ගිහින් යාව පාලනය කරගන්න ඉගෙනගෙන තියෙනවා. තාම යාගේ දරුවෝ දෙන්න පුංචි නිසා. හැබැයි මෙයාලගේ තාත්තා නම් තාමත් ඒ විදියම තමයි. කොමුණත් මේ ගෙදරින් පිට හිටියත් ඒ තාත්තට ඕන වෙනවා මේ අම්මා වායිතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන්න. මොකද එයා කැමති නැහැ දැන් එයාගේ නෝන මේ වගේ ඈත් වෙලා හොඳ ජීවිතයක් ගත කරනවට. ඒක නිකන් එයාට කරන අපහාසයක් වගේ තමයි මේ කෙනාට තේරෙන්නේ. මොකද තාමත් මේ තාත්තා මත්ද්‍රව්‍ය ගන්න එක නවත්තලා නැති නිසා. කොහොමුණත් එක දවසකදී මේ තාත්තා අපහු මේ ගෙදරට එනවා මේ ගැහණු කෙනාව මත්ද්‍රව්‍ය වලට පොළඹව ගන්න කියලා හිතාගෙන. අන්න එතනින් පස්සේ තමයි වෙන්න තියෙන හැම නරක දෙයක්ම සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඉතින් මම මීට වඩා මේ කතාව ගැන ඔයාලට කියන්න යන්නේ නැහැ. ඔයාලම කතාව ඉවර වෙනකම් බලලා තේරුම් ගන්න මේකේ ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කොහොම නමුත් කතාවට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ Deep Cinemax YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලාම තියාගන්න කියලා. එහෙනම් හරිනේ අපි යමු අපේ වීඩියෝ එකට. Deep Cinemax. ඔන්න කතා පටන් ගද්දීම අපිට පෙන්නන්නේ නගරයෙන් ටිකක් ඈතට වෙන්න ජීවත් වෙන අම්මා කෙනෙක් සහ දරුවෝ දෙන්නෙක්ගෙන් සමන්විත පවුලක්. මේ අම්මගේ නම තමයි ජෙසිකා. එතකොට මෙයාට අවුරුදු 10ක් වයස පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම තමයි ලීනා. ඒ වගේම මෙයාට තව පුංචි බබෙකුත් ඉන්නවා. එයාගේ නම තමයි පීටර්. කොහොමුණත් මෙයාලා මේ ඉන්නේ ජෙසිකාගේ අම්මගේ ගෙදර. එයාගේ නම තමයි නේනා. ඒත් නේනා නම් මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. නේනා මෙයාලට ඉතුරු කරලා ගිහින් තියෙන්නේ මේ ගෙදර විතරයි. ඒ නිසා ජෙසිකාට තවදුරටත් මේ රැඳිලා ඉන්න තරම් සල්ලි නැහැ වගේම මෙයාවට ගෙවල් නැති නිසා කරන්න රස්සාවකුත් නැහැ. ඒ හේතුව නිසා තීරණය කළා තියෙනවා එයා ඉතුරු කරන් ඉන්න මුදල් වගේකින් නගරයට ගිහින් රස්සාවක් හොයාගෙන ලීනා සහ පීටර් එකේ තනියම ජීවත් වෙන්න. අන්න ඒ නිසා ජෙසිකා මේකේ අස් කරන්න පටන් ගන්නවා. එහෙම කරපු මෙයා ගෙදර තිබුණු කෑම ජාති ටිකත් එයාගේ කාර් එක ඇතුළට දාලා ලොක් කරනවා. මොකද දැන් ජෙසිකා අනිත් බඩු ටිකත් අහුරගෙන මේ ගෙදරින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. කොහොමුණත් මේ ගෙදර එක ගබඩා කාමරයකුත් තියෙනවා. ඒකේ දොර අරින්න පුළුවන් එළියෙන් විතරයි. කවුරු හරි වැරදිලාවත් නොදැනුවත් කමින් මේ කාමරය ඇතුළට ගියොත් දොරට ගලක්වත් තියන්නේ නැතුව මේ දොර ඉබේටම වැහිලා අරකෙනා මේ කාමරය ඇතුලේ හිර වෙනවා. ඒ නිසා ජෙසිකත් මේක ඇතුළට යන්න කලින් මතක් කරලා මාර ගල දොරට තද කරලා තමයි මෙතනින් යන්නේ. කොහොමුණත් මේ ලීනත් කොච්චර පුංචි වුණත් එයා ජෙසිකා කරන හැම දෙයක්ම බලාගෙන තමයි ඉන්නේ. ජෙසිකා පීටර්ට කවන පොන විදිය, ඇඳුම් මාරු කරන විදිය, පීටර්ව පිරිසිදු කරන විදිය පවා ලීනා බලාගෙන තමයි ඉන්නේ. ඒව බලාගෙන මෙයා තනියම යාළඟ ඉන්න බෝනික්කටත් ඒ විදියටම සලකන්න පටන් ගන්නවා හරියට ලොකු කෙනෙක් කරනවා වගේ. කොහොමරි මේ ලීනා තාම ගොඩක් පුංචි නිසා එයා වොෂ්රූම් එකට යන්නේ ජෙසිකා එක්ක විතරයි. එහෙම ගිය වෙලාවක තමයි ජෙසිකා දකින්නේ දැන් මේ වොෂ්රූම් එකේ කාමරයක වතුර ලීක් එකක් තියෙනවා වගේම ඒකෙන් වතුර ගිහින් මේ පොළොව ගොඩක් තෙත් වෙලා වගේ පෙඟිලා තියෙනවා කියලා. ඒත් දැන් ජෙසිකාට ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ජෙසිකා මේ ගෙදරින් යන නිසා. කොහොම නමුත් මේවට ඇපල් ගස් තියෙන නිසා ලීනා ගොඩක් වෙලාවට කරන්නේ ඇපල් ගෙඩි අහුලගෙන ගෙදරට ගේන එක. මොකද මෙයාලගේ ආච්චි නේනා ජීවත් වෙලා ඉන්න කාලේ මේ ඇපල් භාවිතා කරලා එයාගෙන් වට්ටෝරුවකට ඇපල් බටර් හදලා තියෙනවා. ඒත් ජෙසිකාට නම් මේ ඇපල් ගැන වැඩි උනන්දුවක් නැහැ. මෙයාලගේ වට්ටෝරුව නැහැ වගේම මේ ඇපලුත් නරක් වෙලා තියෙන නිසා. ඉතින් ලීනා කොච්චර ඇපල් ගෙඩි අරන් ආවත් ජෙසිකා කරන්නේ ඒවා විසික් කරලා දාන එක විතරයි. මොකද ජෙසිකා හිතන්නේ නරක් වුණ ඇපල් ප්‍රයෝජනෙට ගන්න බෑ කියලා. කොහොමරි මං ඔයාලට කතා මුලදී කිව්වනේ ජෙසිකා කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ කෙනෙක් වගේම මෙයා පුනරුත්ථාපන කඳවුරකටත් ගිය නිසා තමයි දැන් හැදිලා ඉන්නේ කියලා. ඒත් ජෙසිකාගේ හස්බන්ඩ් රොබ් එහෙම කෙනෙක් නෙමෙයි. එයා තාමත් එයාගේ පුරුද්ද අත්හැරලා නැහැ. මොකද ඉස්සර ජෙසිකා සහ රොබ් එකටම ඉඳලා තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් ජෙසිකා එකෙන් ගැලවුණානේ. අන්න ඒක රොබ්ට ගොඩක් ලොකු අවුලක් වෙලා තියෙනවා. මොකද රොබ් හිතන්නේ ජෙසිකා යාව පහතට දාලා සලකනවා කියලා. ජෙසිකා අර දේවල් වලින් ගැලවුණත් රොබ්ට ඒ වගේ අයින් වෙන්න බැරි වුණ නිසා ඒ හින්දා රොබ් ජෙසිකාත් එක්ක අවුලෙන් තමයි ඉන්නේ. ඉතින් රොබ් එක්ක හිටියොත් ජෙසිකාටත් ආයෙත් මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙන්න වෙයි කියන බයට තමයි ජෙසිකා ලීනාව සහ පීටර්ව අරගෙන මේ විදියට නේනාගේ ගෙදර පදිංචියට ඇවිත් තියෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් ජෙසිකා පුනරුත්ථාපනය වෙන කාලේ ලීනාව සහ පීටර්ව බලාගෙන තියෙන්නේ මේ නේනා විසින්. ඒ කාලෙදී නේනා ඇපල් බටර් විකුණලා සල්ලි හම්බ කළත් දැන් නේනා නැති නිසා ඇපල් බටරුත් නැහැ සල්ලිත් නැහැ. ඒ නිසා තමයි ජෙසිකා මේ ගෙදරත් දාලා නගරයට යන්න පිටත් වෙන්න හදන්නේ. කොහොම නමුත් ඊළඟට රොබ්ගේ ආයුධ තිබ්බ පෙට්ටිය ගෙදරින් එළියට ගිහින් තිබ්බ ජෙසිකා අර ගේ ඇතුලේ තියෙන එළියෙන් දොර ලොක් වෙන කාමරය ඇතුලට යනවා. යන්න කලින් මෙයාකට අර ගල තියලා තමයි යන්නේ. එහෙම ගිය ජෙසිකා මේ කාමරේ තියෙන බඩු වගේක් අස් කරන ගමන් නිද්ද ජෙසිකා නොදැනුවත් කමින් අර දොර ලිස්සලා ඇවිත් ජෙසිකාවත් ඇතුලේ හිර කරගෙන මේ දොර වැහිලා යනවා. ඒක දැකපු ජෙසිකා මේ දොර අරින්න කොච්චර උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ දොර එළියෙන් ලොක් වෙලා ඉවරයි. කොහොමරි ඊළඟට ලීනාට කෑ ගහලා කතා කරපු ජෙසිකා ලීනා මෙතනට ආවම කියනවා අම්මා මේක ඇතුලේ හිර වෙලා ඒ නිසා මට වාගේ උදව් ඕනේ. ඔයා ඔය දොරේ තියෙන ලොක් එක හයියෙන් කරකවන්න කියලා. ඒත් ලීනාට ඒක ගැන වැඩි තේරුමක් නැහැ. ජෙසිකා උත්සාහ කරනවා ලීනාට කියලා මේ දොරේ ලොක් එක අරගන්න. ඒත් ජෙසිකාට තේරෙනවා ලීනාට
මට මේ වැඩේ හරියට කරගන්න බෑ කියලා. අන්න එක තේරුණ ජෙසිකා ලීනාට දොර ළඟින් ටිකක් අයින් වෙන්න කියලා මේ දොර කඩන්න උත්සාහ කරනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. මේ දොර හුඟක් හයියයි. කොහොමුණත් එහෙම උත්සාහ කරපු ජෙසිකා දකිනවා දැන් මේ දොරේ සරණේරුවට දාලා තියෙන පිලිප්ස් යන කියලා. ඒක දැකපු ජෙසිකා ආයෙත් ලීනාට කතා කරලා කියනවා ඉස්සරහා දොර ඇරලා එළියේ තියෙන රතු පාට පෙට්ටිය ළඟට යන්න. ඒ පෙට්ටිය ඇරලා ඒකේ තියෙන දිගම ආයුධය ගේන්න කියලා. ඒ වගේම ජෙසිකා කියනවා මේ ආයුධයේ කෙරවලේ එක් සැඩේ අකුරක් ගහලත් ඇති කියලා. ඒත් ලීනා පුංචි වැඩිනේ එයාට හරියට මේ ගැන තේරෙන්නේ නැහැ කියලා ජෙසිකාට හිතුන නිසා ජෙසිකා ආයෙත් කියනවා ඔයාගෙන් ඒ රතු පාට පෙට්ටිය ඇතුලේ තියෙන ඕනම දෙයක් අරන් එන්න කියලා. මොකද ඒක ඇතුලේ ඔක්කොම තියෙන්නේ ආයුධ වර්ග නිසා. කොහොමුණත් ඒකට හා කියපු ලීනා එළියට දුවන් ගියා කියලා ජෙසිකාට ඇහෙනවා. එහෙම ගින් ටික වෙලාවකින් ලීනා ප්ලැට්ටිස් කුරුප්පුණියනක් ජෙසිකාට දොර යටින් ගෙනත් දානවා. ඒක දැකපු ජෙසිකා සතුටින් කියනවා ඔයා හොඳට කළා ලීනා කියලා. ඒත් මේකෙන් අර ඇනේ ගලවන්න බෑ කියලා තේරුණ ජෙසිකා ආයෙත් කියනවා දැන් ගින් ගේන්න බලන්න මේ වගේම එකක් ඇති ඒකේ එක් සකුරකුත් ගහලා තියෙනවා කියලා. ඒකටත් හරි කියපු ලීනා ටික වෙලාවක් යනකන් සද්ද නැති නිසා ජෙසිකා යා ළඟ තියෙන ෆෝන් එකෙන් පොලිසියට කෝල් කරන්න තමයි හදන්නේ. ඒත් ජෙසිකාගේ ෆෝන් එකේ කෝල් එකක් ගන්න තරම්වත් ක්‍රෙඩිට් ඉතුරු වෙලා නැහැ. ඔන්න ඒත් එක්ක මේ දොර ළඟට ආපු ලීනාගෙන් ජෙසිකා ආනවා ඔයා අර ආයුධය හොයාගත්තද ලීනා කියලා. ඒකට ලීනා කියනවා අම්මේ ගෙදරට කවුද ඇවිත් කියලා. ජෙසිකා ආනවා කවුද තාත්තද කියලා. එතකොට තමයි ලීනා කියන්නේ ඔව් ඒ ඇවිත් තියෙන තාත්තා. එයා අර රතු පෙට්ටිය ගත්තා. එයා ඒක ගෙනියන්න හදන්නේ කියලා. ඒක ආපු ජෙසිකා ටිකක් කලබල වෙනවා. මොකද රොබ් කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නිසා. ඒත් දැන් වෙන කරන්න දෙයක්වත් නැහැ. මෙයාවට කිසිම ගයක්වත් නැති නිසා ජෙසිකාට උදව් ඉල්ලන්න කවුරුත් නැහැ වගේම ෆෝන් එකේ සල්ලිත් නැහනේ. ඒ කියන්නේ අවසාන බලාපොරොත්තු වෙන්නේ රොබ් විතරයි. ඒ නිසා අකමැත්තෙන් හරි ජෙසිකා ලීනාට කියනවා තාත්තට ඇතුළට එන්න කියන්න කියලා. ඒක ආපු ලීනත් අර කිව්ව විදියටම ගින් රොබ් මෙතනට එක්කන් එනවා. කොහොම හරි ලීනා කතා කරපු නිසා මෙතනට ආපු රොබ් මේ දොර ඇරලා ජෙසිකාගෙන් අහනවා ආයෙත් මේක ඇතුලේ හිර වුණාද කියලා. ඒ කියන්නේ ජෙසිකා මේක ඇතුලේ හිර වුණ පළවෙනි පාර මේක නෙමෙයි. ඒකට ඕක කියපු ජෙසිකා මේ දොර ඇරිය ගමන් අර ස්කුරුප්පුණියන රොබ්ගේ අතර දෙනවා මේක ඔයාගේ එකක් කියලා. ඒක අතර ගත්ත රොබ් ආයෙත් ජෙසිකාව ඇතුලට දාලා මේ දොර වහලා දාන නිසා ජෙසිකා හොඳටම බය වෙලා කෑ ගහනවා. හැබැයි රොබ් කරලා තියෙන විහිළුවක් විතරයි. ඒ නිසා ආයෙත් මේ දොර ඇරපු ගමන් රොබ්ට බැන්න ජෙසිකා මේ කාමරයෙන් එළියට එනවා. ඔන්න එහෙම ආවම තමයි ජෙසිකා දකින්නේ දැන් රොබ් එක්ක මෙතනට සෑම් කියන මනුස්සයත් ඇවිත් ඉන්නවා කියලා. මේ සෑම් කියන්නේ නම් මෙච්චර හොඳ කෙනෙක් නෙමෙයි. මෙයා හුඟක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ළමයින්ව අපචාරය කරලා වුණ මනුස්සයෙක්. ඒ නිසා ජෙසිකා බය වෙනවා සෑම් දැන් මේ ගේ ඇතුලේ ඉන්න එකට. මොකද මෙතන ලීනත් ඉන්නවනේ. කොහොම හරි ජෙසිකා අහනවා ඔයා දැන් මේ මනුස්සයව ආශ්‍රය කරනවද කියලා. ඒකට රොබ් කියනවා මට ඉන්න තැනක් ඕන වුණා. ඒකයි සෑම් ළඟට ගියේ කියලා. ඒක ආපු ජෙසිකා කියනවා ඔයා කුඩු ගහන එක නතර කළොත් ඔයාට මෙහෙ ඉන්න පුළුවන්. ඔයත් හොඳට මේක දන්නවනේ කියලා. ඒත් රොබ් එක වැඩි ගණන් ගන්නෙ නැහැ. ඒත් එකම අනිත් පැත්තෙන් සෑම් ලීලා ළඟට ගිහින් හායි ෆ්‍රයි කියලා කතා කරපු නිසා ලීනා කියනවා මම ෆ්‍රයි එකක් නෙමෙයි මං ගැහණු ළමයෙක් කියලා. ඒක ඇහුණ ජෙසිකා පුළුවන් තරම් ඉක්මනටම ගිහින් ලීනව සෑම් ළඟින් අයින් කරගන්නවා. ඔන්න ඊළඟට රොබ් ළමේ ගේ ඇතුළට මඩ පිටින් ඇවිත් තියෙන නිසා ජෙසිකා එකට බනින ගමන් ගේ අතු ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී රොබ් අහනවා කෝ පීටර් කියලා. ඒකට ජෙසිකා කියනවා එයා උඩ තට්ටුවේ නිදි මම මෙහෙන් යන්න කලින් යව නිදි කරා කියලා. ඒක ආපු රොබ් අහනවා ඔයා මෙහෙන් යන්නේ ඔයාගේ අම්මා ඔයාට මුකුත් ඉතුරු කරලා ගිහින් නැද්ද? හරියට සල්ලි වගේ කියලා. ඒකට ජෙසිකා කියනවා නැහැ ගේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි ජෙසිකා දකිනවා දැන් සෑම් හොදටම මත් වෙලා තමයි ඉන්නේ කියලා. ඒක දැකපු ජෙසිකා රොබ් ළඟට ලං වෙලා කියනවා ඔයාලා දෙන්නම් මත් වෙලා ඉන්නේ ඔයාලා දැන් යන්න කියලා. ඒක ආපු ජෙසිකාගේ අතේ තියෙන කොස්ස උදුරලා ගත්ත රොබ් ආයෙත් කියනවා නැහැ මේ හොඳයි අපි ටිකක් කතා කරමු කියලා. ජෙසිකා අහනවා මොනා ගැනද කියලා. ඒකට රොබ් කියනවා මං හොයාගත්ත අපේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔයා හිතන්නේ මත්ද්‍රව්‍ය නවත්තපු නිසා ඔයා මට වඩා දක්ෂයි කියලා. මාව නිකන් නිකමෙක් ගන්නට දාලා ඔයා දැන් ඉන්නේ කියලා. ඒක ආපු ජෙසිකා කියනවා අනේ මං එහෙම හිතන්නේ නැහැ මට උදව් ලැබුණා. ඔයාටත් පුළුවන් ඒ විදියට හැදෙන්න අපිට ළමයි ඉන්නවා කියලා. ඒ කාලා ටික වෙලාවක් කතා නොකර හිටපු රොබ්ගෙන් ජෙසිකා ආයෙත් ආනවා ඔයා සෑම්ම මෙහෙ එක්කන් ආවේයි. ඔයා හොඳටම දන්නවනේ සෑම් පුංචි ගැහණු ළමයින්ට කරලා තියෙන දේවල් කියලා. අන්න ඒක ඇහුණ සෑම් මේ දෙන්න ළඟට ඇවිත් ආනවා මම මොනවාද කළේ ජෙසිකා කියලා. ඒකට ජෙසිකා කියනවා මුකුත් නැහැ මම මේ රොබ් එකයි කතා කළේ කියලා. එහෙම කියපු ජෙසිකා ආයෙත් රොබ්ට කියනවා මට හුඟක් වැඩ තියෙනවා ගොඩක් ස්තුතියි මාව එළියට ගත්තට. අපි හෙට ගියාම මං වාට කෝල් එකක් දෙන්නම් ඔයාලා දැන් මෙතනින් යන්න කියලා. හැබැයි මේ වෙලාවේදී කතා මැදට පැනපු සෑම් රොබ්ගේ ඔළුව වෙනස් කරනවා මෙයා ලොකු වැඩක්ලු රොබ් මං හිතන්නේ මෙයා උඹව නොසලකා හැරියා මෙයා ඔයාව ගණන් ගන්නේ නැහැ කියලා. එහෙම කියපු සෑම් මෙතනින් යන්න හදනවා. ඉතින් රොබ් දැන් මත් වෙලා ඉන්න නිසා මෙයා සෑම්ගේ වචන පිළිඅරන් කියනවා මට වගේ ලොකුකම් බලලා ඇති වෙලා මේ හැමදේම මටත් අයිතියි කියලා. එහෙම කියපු රොබ් ජෙසිකාට කනේ පාරකුත් ගහනවා. එහෙම කරපු රොබ් කියනවා ඔබ තාමත් වෙනස් වෙලා නැහැ කලින් හිටපු කෙනාම තමයි. මං නිකන් හරි අර කාමරෙන් ඔබ එළියට ගත්තේ නැත්තම් මොකද කරන්නේ? තව ගව් ගානක් යනකම් එක ගයක්වත් පේන්න නැහැ කියලා. ඒක ආපු ජෙසිකා අඬන ගමන් කියනවා ඔයා හරි මට සමා වෙන්න මාව එළියට ගත්ත එකට ඔයාට ගොඩක් ස්තුතියි කියලා. ඒත් ආපහු සැරයක් මෙතනට ආපු සෑම් රොබ්ට ඇහෙන්න කියනවා මෙයා කියන්නේ බොරු මෙයාට කිසිම කනගාටුවක් නැහැ උඹ ගැන කියලා. ඒක ආපු රොබ් කියනවා ඒ කතාව ඇත්ත උඹ මට අර කාමරෙන් එළියට නොගෙන ඉන්නයි තිබුණේ. එහෙම වුණා නම් එළියට එන්නේ කොහොමද කියලා බලා ගන්න තිබුණා. මන් නැතුවම නිකමෙක් විතරයි කියලා. එහෙම කියපු රොබ් ආපහු සැරයක් ජෙසිකා වැදන් ගින් බලෙන් මර කාමරය ඇතුළට දාලා දොර වහලා දානවා. කොහොම හරි මේක ලීනත් බලාගෙන තමයි ඉන්නේ. ඒ නිසා දොර ළඟට ආපු ලීනා ජෙසිකාගෙන් අහනවා අම්මේ ඔයා ආයිත් ඉන්නේ ඇතුළේද කියලා. ඒකට ජෙසිකා කියනවා
ලීනවා දැම්ම උඩ තට්ටුවේ මගේ කාමරයට ගිහින් දොර ලොක් කරගන්න. දොරේ පොඩි බටන් එකක් ඇති ඒක කරකවන්න කියලා. ඒත් ලීනා අහන්නේ වායයි ඇතුලේ ඉන්න කියන ප්‍රශ්නේ විතරයි. ඒ කාලා කේන්තිගේ ජෙසිකා කෑ ගහලා ලීනට කියනවා කිව්වා මහලා මං කියපු දේ කරන්න කියලා. ඉතින් ජෙසිකා ඒක සැරෙන් කියපු නිසා ලීනත් ඒ කියපු විදිහටම උඩ තට්ටුවට ගිහින් දොර වහගන්නවා. අන්නේ සද්දේ පහල ඉන්න ජෙසිකාත් අහගෙන තමයි ඉන්නේ. කොහොමුණත් ඊළඟට ජෙසිකාට ඇහෙනවා රොබ් මේ දොරෙන් එළියේ ඉඳන් මොකක් හරි කරන්න හදනවා වගේ සද්දයක්. ජෙසිකා අඬන ගමන් රොබ්ට කියනවා මාව මේකෙන් එළියට ගන්න රොබ් විකාර වැඩ කරන්න එපා. ඔයා මේ මොනවද කරන්න හදන්නේ කියලා. ඒත් එක්කම ජෙසිකාගේ අත තියන් ඉන්න තැනට ඇණයක් වැදිලා අත එකට හිල් වෙලා යන නිසා ඒ වේදනාව දරා ගන්න බැරුව ජෙසිකා හයියෙන්ම කෑ ගහනවා. ඒ කෑ ගහන ගමන් ජෙසිකා අහනවා ඔයා මොකද කරන්නේ කියලා. ඒතකොට තමයි ජෙසිකා දකින්න දැන් එක ඇණයක් නෙමෙයි දොරට එළියෙන් රොබ් ඇණ ගොඩක් ගහනවා කියලා. කොහොමරි එම ඇන ගහන ගමන් ඉන්න රොබ් කියනවා මේකයි වැඩේ ජෙසිකා තමුන්ට ඕන තරම් වෙලාව තියෙනවා ඕක ඇතුළට වෙලා කල්පනා කරන්න. ඔයා එන ලොකු කමින් ඉන්නේ ඔයා ගැන කියලා. ඒ වගේම ජෙසිකාට ඇහෙනවා අනිත් පැත්තෙන් සෑම් කියනවා කියලා රොබ් අපි ළමයි දෙන්නවා අපේ ගෙදර අරන් යන් කියලා. ඒක ඇහුණ ජෙසිකා කෑ ගහලා කියනවා මගේ ළමයි දෙන්නට අත තියන්න හිතන්නවත් එපා කියලා. ඒ වගේම ජෙසිකා රොබ්ට කියනවා ඌ ළමා අපචාරකෙක් ඌට මගේ ළමයින්ට ලං වෙන්න දෙන්න එපා කියලා. හැබැයි රොබුත් මත් වෙලා ඉන්න නිසා රොබ්ට මේවා කියලා වැඩක් නැහැ කියලා තේරුණ ජෙසිකා හයියෙන් කෑ ගහලා උඩ තට්ටුවේ ඉන්න ලීනට කියනවා ලීන දොර වහගෙන අගුළු දාගන්න දොර නම් අරින්න එපා කියලා. මොකද මේ කාමරේ ඉඳන් කියන ඒවා උඩ තට්ටුවට ඇහෙන නිසා තමයි ජෙසිකා කෑ ගහලා අර විදියට ලීනට එළියට එන්න එපා කියලා කියන්නේ. කොහොමුණත් එහෙම කියපු ජෙසිකා ආයෙත් අඬන ගමන් දොර ළඟ ඉන්න රොබ්ට කියනවා අනේ උට අපේ දරුවන්ට අත තියන්න දෙන්න එපා රොබ් එයාලව තියලා යන්න කියලා. ඒකට මුකුත් නොකියපු රොබ් ඊළඟට මේ දොර යටින් ජෙසිකාට මත්ද්‍රව්‍ය ටිකක් දීලා කියනවා මේ ටික තියාගන්න මේවා සුපිරිම වර්ගයේ ඒවා. ඔයා ආපහු පරණ කෙනා වුණාම මං ආපහු එන්නම් කියලා. මොකද දැන් රොබ්ට ඕන වෙලා තියෙන්නේ ආයෙත් ජෙසිකා මේ මත්ද්‍රව්‍ය වලට පුරුදු කරගෙන ඉස්සර තත්වයට ගන්න. ඒකට හේතුව තමයි රොබ් හිතන්නේ ජෙසිකා මේ මත්ද්‍රව්‍ය වලින් අයින් වෙලා රොබ් විතරක් තාම මේවා නවත්තන්නේ නැතුව ඉන්න එක රොබ්ට කරන මදි පුංචිකමක් කියලා. ඒ නිසා රොබ්ට ඕන කරලා තියෙන ජෙසිකාවත් තමන්ගේ මට්ටමට ගන්න. ඒකයි මේ විදියට මත්ද්‍රව්‍ය දීලා මේක පාවිච්චි කරලා කලින් තත්වයට ආවොත් මං ආපහු ඔයාව එළියට ගන්නම් කියලා රොබ් ජෙසිකාට කියන්නේ. කොහොමරි එම කියපු රොබ් මෙතනින් යන සද්ද ජෙසිකාට ඇහෙන නිසා ජෙසිකා කෑ ගහලා කියනවා රොබ් ළමයි දෙන්නව නම් අරන් යන්න එපා එයාලව තියලා යන්න කියලා. ඒත් එහෙම කිව්වා රොබ් මෙහෙන් ගියා කියලා තේරුණ ජෙසිකා ලීනටත් කෑ ගහලා කතා කරනවා. හැබැයි ලීනගෙනුත් කිසිම උත්තරයක් නැහැ කියලා තේරෙන ජෙසිකා හොඳටම අඩන්න පටන් ගන්නවා රොබ් ලීනව සහ පීටර්ව අරන් ගියා කියලා හිතලා. කොහොම නමුත් දැන් අර ඇනේට තුවාල වුණ නිසා ජෙසිකාගේ අතින් හුඟක් ලේ යන ගමන් තමයි තියෙන්නේ. ඒ නිසා ඒකට රෙදි පටියක් ගැට ගහගත්ත ජෙසිකා අර රොබ් දොර යටින් දාලා ගිය මත්ද්‍රව්‍ය ටික අතර ගන්නවා. ඉතින් මෙයාට ඒවා පාවිච්චි කරන්න හිතුණත් මෙයා ඒ වැඩේ කරන්න යන්නේ නැහැ. එතකොට තමයි ජෙසිකාට ඇහෙන්නේ දැන් උඩ කාමරේ දොර අරගෙන කවුරු හරි පල්ලෙහා තට්ටුවට එන ගමන් ඉන්නවා කියලා. ඒක ඇහුණ ජෙසිකා ලීන කියලා කතා කරද්දි තමයි මෙතනට ආපු ලීනා ආයෙත් අහන්නේ අම්මේ අයියෝ තාම ඇතුලේ ඉන්නේ කියලා. ඒක ආපු ජෙසිකාට හුඟක් සතුටු හිතෙනවා මොකද රොබ් ලීනව අරන් ගින්නේ නැහනේ. ඒ නිසා ජෙසිකා ලීනගෙන් ආයෙත් අහනවා කෝ පීටර් කියලා. එතකොට තමයි ලීන කියන්නේ පීටර් නිදි මං එයා නිදිනකන් කාමරේ දොර වහගෙන ABCD සින්දුව කිව්වා කියලා. ඒක අහපු ජෙසිකාට හුඟක් දුක හිතෙනවා. ඒ නිසා ජෙසිකා කියනවා ඔයා නම් ගොඩක් දක්ෂ දරුවෙක් ලීන මං වට ගොඩක් ආදරෙයි කියලා. මොකද ලීන පුංචි වුණාට ජෙසිකා කියපු දේ හරියටම කරපු නිසා තමයි රොබ්ට සහ සෑම්ට ලීනව සහ පීටර්ව මෙහෙන් අරන් යන්න වෙලා නැත්තේ. ඉතින් තාමත් මේ දෙන්නම කිසිම කරදරයක් නැතුව ගේ ඇතුලේ ඉන්නවා කියලා දැනගත්ත ජෙසිකාටත් හුඟක් සතුටු හිතෙනවා. ඔන්න ඊළඟට ආයෙත් ගෙදරට රොබ්ලයි කියලා බය වුණ ජෙසිකා ලීනට කියනවා ලීන දැන් ඔයාගෙන් ඉස්සරහා දොර ලොක් කරන්න ඕනේ. ඔයා දන්නව නේද ලොක්කිකාරින විදිය. ඒ විදියටම අගුල අනිත් පැත්තට කරකවන්න. එතකොට දොර ආපහු ලොක් වෙනවා කියලා. අන්න ඒක අහපු ලීන හරි කියන ගමන් මෙතනින් දුවල යනවා. එතකොට තමයි මේ කාමරේ ඉන්න ජෙසිකාට ඇහෙන්නේ ලීන දැන් එයා කිව්ව විදියටම ඉස්සරහා දොර ලොක් කරලා දැම්ම කියලා. කොහොමරි එම දොර ලොක් කරලා ආපහු ආව ලීනගෙන් ජෙසිකා අහනවා තාත්තා දොරට මොනවද කරලා තියෙන්නේ? ඔයාට පේන දේ මට කියන්න. තාත්තා මොනවටද ඇන ගහලා තියෙන්නේ කියලා. ඒකට ලීන කියනවා නේනගේ ලී ටික තියලා කියලා. එතකොට තමයි ජෙසිකාට තේරෙන්නේ එනම් රොබ් දැන් එයාගේ අම්මා ළඟ තිබුණු 6-4 ලී තියලා ඒවට ඇන ගහලා මේ දොර එළියෙන් සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙනවා කියලා. ඉතින් ඒක ආපු ජෙසිකාටත් කර කියා ගන්න දෙයක් නැති වෙනවා. කොහොම නමුත් ඊළඟට ජෙසිකාට ඇහෙනවා දැන් පීටර් නැගිටලා අඬනවා කියලා. ඒක ඇහුණ ජෙසිකා මෙතන දොර ළඟ ඉන්න ලීනට කියනවා ලීන දැන් පීටර්ට කිරි දෙන වෙලාව ෆ්‍රිජ් එකේ යාගේ කිරි බෝතලේ ඇති ඒක යාට පොවන්න. ඒ විතරක් නෙමෙයි යාගේ ඇඳුනුත් මාරු කරන්න ඕනේ. අම්මට එළියට ඇවිත් ඒක කරන්න විදියක් නැහැනේ. ඔයාට තමයි ඒක කරන්න වෙන්නේ කියලා. ඒකට හා කියපු ලීනට ජෙසිකා කියනවා ඔයාට මතකයිනේ අම්මා ඒක කරන විදිය ඒ විදියටම කරන්න කියලා. ඒකට මං කරන්නම් කියලා කියන ගමන් මෙතනින් දුවන ලීනට ජෙසිකා ආයෙත් කියනවා එයා හුඟක් බරයි. ඔයාගේ සෙල්ලම් බඩු වගේ නෙමෙයි කියලා. ඒකට මං දන්නවා කියලා කියපු ලීන ජෙසිකා කියපු දේ කරන්න පීටර් ඉන්න කාමරයට දුවන් යනවා. ඔන්න ඊළඟට මේ කාමරේ තිබිලා ජෙසිකාට එයාගේ අම්මා නේනගේ බයිබල් පොතක් හම්බ වෙනවා. ඒක ආයෙත් මේස උඩින් තිබ්බ ජෙසිකා තවදුරටත් මේ කාමරය තුල තියෙන දේවල් හොයලා බලද්දි තමයි මෙයා දකින්නේ දැන් මෙතන නේන හදපු ඇපල් බටර් බෝතල් වගේක් තාමත් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඒක දැකපු ජෙසිකා දැන් එයාට වගේම ලීනටයි පීටර්ටයි කන්න
දෙයක් නැති නිසා මේ ඇපල් බටර් හරි කන්න තීරණය කරනවා. කොමුණත් ඊළඟට පීටර් පිරිසුදු කරලා ආපු ලීනා අම්මේ මට බඩගිනි කියලා කියපු නිසා ජෙසිකා ඇපල් බටර් ටිකක් ලීනාට කන්න දෙනවා. ඒව කාපු ලීනා මං කාලිවරයි කියලා පිඟාන ආපහු ජෙසිකාට දුන්න නිසා ජෙසිකා ආයෙත් පාරක් මේ පිඟානට ඇපල් බටර් දාලා ඒ ටික ලීනාට දීලා කියනවා දැන් පීටර්ට කෑම දෙන වෙලාව. ඔයාගෙන් පීටර්ව ඉඳවලා මේ ටික පරිස්සමට යාට කවන්න හිර වෙන්න දෙන්න එපා කියලා. ඒ කාපු ලීනා හා මං කවන්නම් කියන ගමන් මේ ටික මෙතනින් අරගෙන යනවා. කොහොමරි මේ වෙද්දි රෑ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ දොර ළඟට ආපු ලීනා ජෙසිකාට කතා කරලා කියනවා ඔයා එළියට එන්නකෝ මට බයයි කියලා. ඒකට ජෙසිකා කියනවා දැන් ඔයා නිදා ගන්න ඕන වෙලාව ගිහින් නිදා ගන්න කියලා. ඒත් ඒක ලීනා අහන්න කැමති නැති නිසා ජෙසිකා ආයෙත් කියනවා මට එළියට එන්න විදියක් නැහැ ලීනා. නැත්නම් මං ඇවිත් ඔයාව නිදි කරනවනේ. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් එළියට එන්න උත්සාහ කරනවා. අදට විතරක් එක රැයක් තනියම නිදා ගන්න කියලා. ඒ විතරක් නෙමෙයි ජෙසිකා ලීනාට ආදරෙන් තේරුම් කරලා දෙනවා පීටර්ට ආව ඕනේ. එයා හුඟක් බය වෙලා ඇත්තේ. මේ පහළ හුඟක් සීතලයි. ඒ නිසා උඩට ගිහින් පීටර් එක නිදා ගන්න. හෙට තාත්තා ඇවිත් මාව එළියට අරගනී කියලා. ඒක අහපු ලීනා තාත්තා හරිම නරකයි කියන ගමන් මෙතනින් යන්න යනවා. ඉතින් ජෙසිකාට හුඟක් දුකයි ලීනාව සහ පීටර්ව තනියෙන් දාලා මේම හිර වෙලා ඉන්න එක ගැන. ඒත් දැන් කරන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා ජෙසිකා කොහොම හරි ඉවසගෙන ඉන්නවා. ඔන්න ඊළඟ දවසේ උදේ ජෙසිකා සුපුරුදු විදියට ලීනාට සහ පීටර්ට කන්න ඇපල් බටර් දෙනවා. එහෙම කරපු ජෙසිකා ලීනාට කියනවා ඔයා පීටර්ට ඕවා කවලා එන්න මට වගේ ඊට පස්සේ උදව් ඕනි කියලා. ඉතින් පීටර්ට කෑම කවලා ආපහු ආව ලීනාට ජෙසිකා කියනවා මට මොකක් හරි ලෝහමේ දෙයක් හොයලා ගෙනත් දෙන්න කියලා. ඒත් ලීනා ගෙනත් දෙන්නේ ලී කෝටු, ගල් කෑලි, සෙල්ලම් බඩු, පාට කූරු වගේ දේවල් නිසා ජෙසිකාට තරහා යනවා. ඒ නිසා ජෙසිකා බනිනවා මට මේ දේවල් වලින් බිත්ති කඩන්න බෑ. ඔයා ඒක හොඳටම දන්නවනේ. මට ඕන හයිය ලෝහමේ දෙයක් කියලා. ඉතින් ජෙසිකා සැරෙන් කතා කරපු නිසා ලීනා හොඳටම අඩන්න පටන් ගන්නවා. ලීනා තාම පුංචි ළමෙක්නේ. එයාට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා ජෙසිකා ආයෙත් ලීනාගෙන් සමාව අරන් ලීනාට කියනවා මං හරි නරක අම්මා කෙනෙක්. ඔයාව හම්බ වෙද්දි මං හුඟක් තරුණයි. ඊට පස්සේ හුඟ කාලයක් මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න වුණා. මම අසනීප වුණ නිසා මගේ හැමදේම මං නැති කරගත්තා. ඒත් තාමත් මං උත්සාහ කරනවා හැමදේම හරි ගස්සන්න. අනේ ඔයා නම් මට මං අපේ අම්මට වෛර කළා වගේ වෛර කරන්න එපා කියලා. එහෙම කියපු ජෙසිකා තනියම අඩන්න පටන් ගන්නවා. හැබැයි එහා පැත්තේ ලීනාගෙන් නම් කිසිම සද්දයක් නැහැ කියලා තේරුණ ජෙසිකා ඉක්මනටම දොර ළඟට ගිහින් ලීනාට කතා කරනවා. ඒත් ජෙසිකාට ඇහෙන්නේ දැන් ඉස්සරහා දොර කවුරු හරි ඇරියා වගේ සද්දයක් විතරයි. ඒකට බය වුණ ජෙසිකා ආයෙත් කෑ ගහලා අහනවා ලීනා කවුද ආවේ කියලා. හැබැයි මේ වෙලාවෙදිම දොර යටින් ඉස්කුරුප්පු නියනක් දැම්ම ලීනා කියනවා මේක මට එළියේ තිබිලා හම්බ වුණේ තාත්තා අමතක වෙලා දාලා ගිහින් කියලා. ඉතින් ලීනා තමයි දැන් අර දොර අරගෙන එළියට ගිහින් තියන්නේ. නැතුව ගෙදරට කවුරුත් ඇවිත් නැහැ. කොහමරි මේ ඉස්කුරුප්පු නියන දැක්ක ජෙසිකාට හුඟක් සතුටු හිතෙනවා. එයා හරි සතුටෙන් ලීනාට කියනවා මේක තමයි මට ඕනම කරපු එක. ඔයා හොඳටම වැඩේ කළා. ඔයා නම් හුඟක් දක්ෂ ළමෙක් කියලා. ඒක අහපු ලීනා සතුටින් කෑ ගහනවා හරි මං ඒක කළා කියලා. එහෙම කියපු ලීනා මං යනවා පීටර්ව බලා ගන්න කියන ගමන් මෙතනින් යන නිසා ජෙසිකා සතුටින්ම කියනවා මං ඉක්මනට මෙතනින් එළියට එනවා. ඒ නිසා එතකන් කොහෙවත් නොයා ඉන්න කියලා. ඔන්න ඊළඟට ජෙසිකා අර ඉස්කුරුප්පු නියන භාවිතා කරලා මෙතන පොළොව කඩන්න පටන් ගන්නවා. මොකද දැන් මේ පොළොව ගල් සහ ලී වලින් හදලා තියෙන නිසා ජෙසිකා කොහොම හරි අර තුවාලේ වුණ අතක් තියාගෙන මෙතන පොළවේ තියෙන ලෑලි ටික කඩන්න පටන් ගන්නවා. එහෙම කරපු ජෙසිකා මහන්සිය නිසා ටිකක් පැත්තකින් ඉඳගෙන ලීනාට හයියෙන් කතා කරලා කියනවා මට තව පැය දෙක තුනකින් එළියට එන්න පුළුවන් වෙයි. ඔතන මොකද වෙන්නේ කියලා. ඒත් එක්ක මොකක් හරි වැටෙන සද්දයක් එක්ක පීටරුත් හයියෙන් අඩන්න පටන් ගන්න නිසා ජෙසිකා හොඳටම බය වෙනවා. ජෙසිකා අහනවා මොකද උනේ කියලා. ඒතකොට තමයි ලීනා කියන්නේ මගේ අතින් බබාව බිමට වැටුණා කියලා. ඒක අහපු ජෙසිකාට දැන් කරගන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි ලීනාත් මෙතනට ඇවිත් ඒකට සමාව ගන්නවා. ඒ නිසා ඒකට කමක් නැහැ කියපු ජෙසිකා ලීනාට කියනවා ඔයා ගිහින් පීටර්ව වඩාගෙන එයා ආඩන එක නතර කරනකන් අතේ තියාගෙන ඉන්න. එයා තනි වෙලා ගොඩක් බය වෙලා ඉන්නේ කියලා. ඒකට හා කියපු ලීනා ආපහු කියනවා පීටර්ට බඩගිනිත් ඇති එයාගේ කිරි ටිකත් ඉවරයි කියලා. ඒක අහපු ජෙසිකා ආයෙත් කියනවා ඔයාට මතක ඇතිනේ අම්මා කිරි හදන විදිය. පිටි බෝතලේ අරන් එකකින් පිටි හැඳි 3ක් බබාගේ කිරි බෝතලයට දාලා පස්සේ ඒකට වතුර දාලා සූප්පුව ගහලා හොඳට හොලවන්න. එහෙම කරලා ඒක පීටර්ට පොවන්න කියලා. ඉතින් ඒකට හා කියපු ලීනාත් මෙතනින් යන්න යනවා. හැබැයි ජෙසිකා නම් දැන් හුඟක් කවුල් වෙලා තමයි ඉන්නේ. මොකද මෙයා මේක ඇතුලේ හිර වෙලා නිසා එළිය තනියම ලීනා සහ පීටර් දෙන්නම දුක් විඳිනවනේ. ඒ නිසා තේ තුවාලේ කොච්චර වේදනාව වැඩි වුණත් ඒක ඉවසගෙනම ජෙසිකා මේ පොළොව කඩන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඒ අතරතුරේදී ආයෙත් මෙතනට ආපු ලීනා ජෙසිකාට කියනවා අම්මේ කවුරු හරි ඇවිල්ලා කියලා. ඒක ආපු ජෙසිකා අහනවා කවුද තාත්තද කියලා. ඒකට ලීනා කියනවා නැහැ අර මට ෆ්‍රයි කියලා කතා කරපු මිනිස්සයා කියලා. ඒක ආපු ජෙසිකා හොඳටම බය වෙනවා. මොකද දැන් මෙතනට ඇවිත් තියෙන සෑම්නේ. ඒ විතරක් නෙමෙයි ලීනා කලින් ඉස්කුරුප්පු නියන ගේන්නේ එළියට ගිය නිසා ලීනා ගෙදර දොර ආපහු වහලා නැහැ නේද කියලා මතක් වුණ ජෙසිකා ලීනාට කෑ ගහලා කියනවා පුළුවන් තරම් ඉක්මනටම උඩට ගිහින් කාමරේ දොර ලොක් කරගන්න. එයා හුඟක් නරක මිනිස්සෙක් කියලා. ඒක අහපු ලීනාත් අර කිව්ව විදියටම උඩ තට්ටුවට ගිහින් කාමරේ දොර ලොක් කරගන්නවා. ඔන්න ඊළඟට අර සෑම් ගේ ඇතුළට ඇවිත් ජෙසිකා ඉන්න කාමරේ ළඟටත් එනවා. එහෙම ආපු සෑම්ගෙන් ජෙසිකා අහනවා කෝරොබ් එයත් ආවද කියලා. ඒකට සෑම් කියනවා රොබ්ට වැඩ වැඩි. ඉතින් මං එයා වෙනුවට ළමයි බලා ගන්න ආවා කියලා. ඒක ආපු ජෙසිකාට හොඳටම කේන්ති යනවා. මෙයා කියනවා මගේ ගෙදරින් එළියට යන්න මට යාළුව බලා ගන්න පුළුවන් කියලා. ඒ සෑම් කියනවා ඔයාගේ දුව හරිම හුරතල් කොහෙද එයා ඉන්නේ උඩ තට්ටුවේද කියලා. ඒක ආපු ජෙසිකා හොඳටම කලබල වෙනවා. ජෙසිකා කෑ ගහලා කියනවා රොබ් තමුන්ව ඉතුරු කරන එකක් නැහැ ළමයින්ට අතක් හරි තිබ්බොත් කියලා. ඒ සෑම් කියනවා රොබ් මට හුඟක් ණයයි මම මෙතනට ආවේ
ආවේ ණය ටික එකතු කරගන්න කියලා. එහෙම කියපු සෑම් උඩ තට්ටුවට යන්න පටන් ගන්නවා ලීනට කතා කරන ගමන්. ඉතින් දැන් ජෙසිකාට කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතන පැත්තක තිබ්බර මත්ද්‍රව්‍ය ටික දැක්ක ජෙසිකා උඩට යන ගමන් හිටපු සෑම්ට එන්න කියනවා. මල් ළඟ රොබ්ගේ මත්ද්‍රව්‍ය ටිකක් තියෙනවා. මං ඒවා පාවිච්චි කරේ නැහැ. මෙතන ග්‍රෑම් 3ක් විතර තියෙනවා. මේ ටික නැති කරගන්නත් එපා. රොබ් ආවොත් එයා මේ ටික ආයෙත් අරගනී කියලා. කොහොමුණත් සෑම් කියන්නේ මත්ද්‍රව්‍ය වලට හුඟක් කැබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නිසා මේ කතාව අහපු ගමන් උඩට යන ගමන් හිටපු සෑම් ආපහු පල්ලෙහාට බහිනවා. ඉතින් අන්නේ සද්දේ වුණම තමයි ජෙසිකා ගැඟටත් ලේ ටිකක් උනන්නේ. කොහොමරි ඊළඟට ආයෙත් මේ දොර ළඟට ආපු සෑම් අහනවා රොබ් වාට ග්‍රෑම් 3ක් දුන්නද? ඌ මටත් හුඟක් ණය වෙලා ඉද්දි කියලා. ඒකට ඌ කියපු ජෙසිකා තවදුරටත් කියනවා ඕනේ නම් මේ ටික ගන්න. ඊට කලින් මා මෙතනින් එළියට ගන්න. එතකොට මේ ඔක්කොම දෙන්නම් කියලා. හැබැයි ඒකට hina වුණ සෑම් කියනවා මං ඔයාව හීනකින්වත් මෙතනින් එළියට ගන්නෙ නැහැ. ඔය ටික දොර යටින් එවන්න. එහෙම වුණොත් මම මෙතනින් යනවා ආපහු වෙන්නේ නැහැ කියලා. ඒත් දැන් සෑම් කියන දේ කීයටවත් විශ්වාස කරන්න බැරි නිසා ජෙසිකාගේ අත දිහා බලනවා. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන ජේසුස් වහන්සේගේ පොඩි අනුරුවකුත් ජෙසිකා දකිනවා. ඒක දැකපු ජෙසිකාට හොඳ අදහසක් ආපු නිසා මෙයා රොබ්ට කියනවා මගේ අත හොඳටම තුවාල වෙලා. ඒ වගේම මම මේ කාමරේ කෙළවරේ හිර වෙලා ඉන්නේ. මට හෙල්ලෙන්නවත් බෑ වැඩිය. ඔයා දොර යටින් අත දාන්න. එතකොට මම මේ ටික ඔයාගේ අතට දෙන්නම් කියලා. ඒ සෑම් මුලින් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ජෙසිකා කියනවා එහෙනම් මම මේ ටික විසි කරලා දාන්නම්. හැබැයි රොබ් කියපු විදියට නම් මේවා හොඳම වර්ගයේව ටිකක් අපරාධි කියලා. ඉතින් හැමදේටම වඩා මේවට හැබ්බැහි වෙලා ඉන්න සෑම් හරියනම් ওই ටික දෙන්න කියන ගමන් මේ දොර යටින් ඇතුළට අත දානවා. ඉතින් අන්නේ වෙලාව භාවිත කරපු ජෙසිකා අරයා ළඟ තියෙන ස්ක්‍රුප්පුනියනෙන් සෑම්ගේ අතට ඇනලා පැත්තක තිබ්බ ගලකින් ඒකට ගහනවා සෑම්ගේ අත පසාරු කරන් ගින් මෙතන තියෙන ලීයත් එක්කම තද වෙන්න. ඒ නිසා සෑම්ට යාගේ අත හොලව ගන්න බැරි වෙනවා. සෑම් කොච්චර හයියෙන් කෑ ගැව්වත් ජෙසිකා නම් මේක ගලවන්න යන්නේ නැහැ. මොකද මෙයාට ඊට වඩා ලීනව සහ පීටර්ව වටින නිසා. ඉතින් ඇත්තටම ජෙසිකාට ඒ අදහස ඇවිත් තියෙන ජේසුස් වහන්සේගේ අත්වලට ඇන ගහලා තියෙනවා දැකපු නිසා. අන්න ඒකම තමයි දැන් ජෙසිකාගේ දරුවන්න බේර ගන්නත් පාවිච්චි කළේ. කොහොමරි ජෙසිකාට මේ කාමරේ තිබිලා ලිකර් බෝතලයකුත් හම්බ වෙනවා. ඒකෙන් ටිකක් බීපු ජෙසිකා ආයෙත් අර ලෑල්ල කඩන්න පටන් ගන්නවා. මොකද මෙයාගේ අතින් හුඟක් ලේ යනවා වගේම ඒ වේදනාව දරා ගන්න බැරි නිසා තමයි ජෙසිකා මේ විදියට ලිකර් වලින් ටිකක් බිව්වේ. ඉතින් දැන් මෙතන සෑමුත් ඉන්නවනේ. එයා ජෙසිකාට අඬන ගමන් කියනවා ජෙසිකා මට යන්න දෙන්න මං ආපහු වෙන්නේ නැහැ. මෙතන ගොඩක් සීතලයි. අද ලොකු කුණාටුවකුත් එනවා කියලා නිවුස් වලට කිව්වා. මං ඉස්සරහා දොර ඇරලා ආවේ මට ඉක්මනටම සීතල හැදෙනවා. මම කැමති නෑ සීතලට කියලා. ඒත් ජෙසිකා කියනවා කමක් නැහැ මං බලාපොරොත්තු වෙනවා තමුන් ගල් ගහලා මැරිලා යන්න. මොකද තමුන් වගේ ළමා අපචාරකයෝ ජීවත් වෙන්න හොඳ නැහැ කියලා. එහෙම කියපු ජෙසිකා දිගටම අර ලෑල්ල කඩන්න පටන් ගන්නවා. කොහොම නමුත් දැන් අර කිව්ව විදියටම කුණාටුවත් පටන් අරන් මේ ගේ ඇතුළටත් හුඟක් සීතලෙන්න පටන් අරන් තමයි තියෙන්නේ. ඒ අතරතුරේදී ගෙදර කරන්ට් එකක් යන නිසා ලීනයා හිටපු කාමරෙන් එළියට එනවා. ඒ සද්දය වුණ ජෙසිකා කෑ ගහලා කියනවා පහලට එන්න එපා උඩට වෙලා ඉන්න කියලා. ඒත් වැඩක් වෙන්නේ නැහැ ලීන මෙතනට එන නිසා සෑම් මෙහෙම්මම ලීනව අල්ල ගන්නවා. එහෙම කරපු සෑම් ජෙසිකාට කියනවා උඹ මගේ අත ගැලුවේ නැත්තම් මම මෙයාගේ කකුල කඩලා දානවා කියලා. ඉතින් දැන් ජෙසිකාට කරගන්න දෙයක් නැහැ. ඒ නිසා පැත්තක තිබ්බ ලිකර් බෝතලේ අතරගත්ත ජෙසිකා එක සෑම්ගේ අත උඩට හාලලා දෙපාරක් නොයිත මෙතන තියෙන ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් අරන් පත්තු කරලා ඒක සෑම්ගේ අතට දානවා. ඒ නිසා සෑම්ගේ අත ගිනි ගන්න පටන් ගන්නවා වගේම මේ කාමරෙත් ගිනි ගන්න පටන් ගන්නවා. අන්නේ වෙලාව භාවිතා කරපු ජෙසිකා ලීනාට කියනවා මෙතනින් පැනලා දුවන්න උඩට ගිහින් දොර වහගන්න කියලා. කොහොමරි ලීනා පහු කාමරයට යන්න ගියා කියන සද්දය වුණ ජෙසිකා මෙතන තියෙන රෙද්දක් අරන් අර කින්නත් එහෙමම නිමලා දානවා. කොහොම නමුත් මේ වෙද්දි නම් උදේ වෙලා තමයි තියෙන්නේ. දැන් ජෙසිකාට සීතල වැඩිකමටම මෙයාටත් ඒක දරා ගන්න බෑ. ඒ නිසා අර මත්ද්‍රව්‍ය ටික අතරගත්ත ජෙසිකා දැන් ඒ ටික පාවිච්චි කරන්න තමයි හදන්නේ. හැබැයි එම පාවිච්චි කරන්න හදද්දිම ජෙසිකා දකිනවා දැන් මෙතන තියෙන අර නේනාගේ බයිබල් පොත ඇතුලේ එක සල්ලි කොලයක් එළියට පේන්න තියෙනවා කියලා. ඒ නිසා කරන්න ගිය වැඩේ නතර කරපු ජෙසිකා අර බයිබල් පොත අතර අරන් ඒක පෙරලන්න පටන් ගන්නවා. එතකොට තමයි ජෙසිකා දකින්නේ දැන් නේනාගේ බයිබල් පොතේ පිටුවල එයා ඉතුරු කරපු සල්ලි කොල ගොඩක් කලවලා තියෙනවා කියලා. ඒක දැකපු ජෙසිකාට හොඳටම දුක හිතෙනවා. ඒ වගේම මේකේ ජෙසිකායි නේනයි එකට ඉන්න ජෙසිකාගේ පොඩි කාලේ ෆොටෝ එකකුත් තියෙනවා. අන්න ඒක පිටිපස්සේ මේ නේනාගේ කවුරුත් නොදන්න ඇපල් බටර් රෙසිපි එකක් ලියලා තමයි නේනා ගිහින් තියෙන්නේ. කොහොමරි ඒක දැකපු ජෙසිකාට හොඳටම ඇඩෙන්න පටන් ගන්නවා. මොකද නේනා එක කොලේක ලියලා තියෙනවා මේ පොත ජෙසිකා වෙනුවෙන් කියලා. ඉතින් ජෙසිකා මෙච්චර කල් හිතුවේ තමන්ගේ අම්මා තමන් වෙනුවෙන් කිසිම දෙයක් කරලා ගිහින් නැහැ කියලානේ. හැබැයි මේක දැක්කම ජෙසිකාට තේරෙනවා නේනා මේ ගේ විතරක් නෙමෙයි එයා ඉතුරු කරපු සල්ලි සහ කවුරුත් නොදන්න යාගේ ඇපල් බටර් වට්ටෝරුවක් දැන් එයා වෙනුවෙන් ඉතුරු කරලා ගිහින් තියෙනවා කියලා. ඉතින් අම්මලා හැමදාමත් එහෙම තමයි. එයාලා කවුද කියලා ගොඩක් අයට තේරුම් යන්නේ අම්මා කියන චරිතය අපේ ජීවිතෙන් සදාටම අයින් වෙලා ගියාම තමයි. ඉතින් එතකොට අපි හොඳටම පරක්කු වැඩි. අන්න ඒකම තමයි දැන් ජෙසිකාට වෙලා තියෙන්නේ. ඒ නිසා කේන්තික ජෙසිකා අනන ගමන් මේ පොත අර බිත්තියේ තියෙන ජේසුස් වහන්සේගේ පැත්තට විසික් කරලා අහනවා මට දැන් මේකෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඉතින් අර පොත ගිහින් වැදුන නිසා ජේසුස් වහන්සේත් එහෙම මෙතන බිමට කඩන් වැටෙනවා. ඒක දැකපු ජෙසිකා ආයෙත් අර ජේසුස් වහන්සේ වතර අරන් අඬන ගමන්නේදී ජේසුස් වහන්සේගේ ඇඟට උඩ ඉඳන් වතුර බින්දුවක් වැටෙන නිසා ජෙසිකා මෙතන තියෙන ඉටිපන්දමක් අතර අරන් උඩට උස්සලා බලනවා. එතකොට තමයි ජෙසිකා දකින්නේ දැන් මෙතන උඩ තියෙන ලෑලි ටික හොඳටම තෙත් වෙලා ඒ ලී වලින් පහලට වතුර කාන්දු වෙනවා කියලා. කොහොම නමුත් ඔයාලට මතක ඇතිනේ මෙයාලගේ බාත් รู ම් එකේ වතුර ලීක් එකක් තිබ්බ කියලා. ඉතින් මෙතන උඩ තමයි මේ බාත් รู ම් එක තියෙන්නේ. ඒ නිසා ජෙසිකා
ජෙසිකා අර දිරලා තියෙන ලෑලි ටික අතින් ගලවලා දානවා. ඒත් ඊට උඩින් ඝනකම් රෙජිෆෝම් තට්ටුවක් තියෙනවා කියලා දැකපු ජෙසිකා අර දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඒක කඩන්න නම් අර ස්ක්‍රූප්පුණියන ගන්න ඕනේනේ. ඒ නිසා සෑම් ළඟට ගිය ජෙසිකා සෑම්ට කතා කරලා බලනවා. ඒ සෑම්ගෙන් උත්තරයක් නැති නිසා සෑම් මැරිලා ඇති කියලා හිතපු ජෙසිකා කොහොම හරි අර අතර ගහපු ස්ක්‍රූප්පුණියන ආයෙත් ගලවලා ගන්නවා. එහෙම ගලවපු ජෙසිකා ඒ ස්ක්‍රූප්පුණියනෙන් ඇනලා අන්තිමේදී මේ බාත්රූම් එකේ තියෙන පොළවේ සිදුරක් හදා ගන්නවා. එහෙම කරපු ජෙසිකා දෙපාරක් නොහිත බොහොම අමාරුවෙන් මේ සිදුර හරහා අන්තිමේට අර කාමරෙන් එළියට එනවා. හරියට ජේසුස් වහන්සේ මෙයාට එළියට එන්න මාර්ගයක් පෙන්නලා දුන්නා වගේ. ඔන්න ඒ විදිහට එළියට ආපු ජෙසිකා ලීනාව සහ පීටර්ව හොයන්න පටන් ගන්නවා. ඒතකොට තමයි ජෙසිකා දකින්නේ දැන් මේ හැමතැනම බිම ඇපල් කාලා දාපුව තියෙනවා කියලා. ඒ වගේම නැවතිලා තියෙන මෙයාලගේ කාමරේ ළඟ නිසා ජෙසිකා ඒ දොර ළඟට ගිහින් කියනවා ලීනා මේ දොර අරින්න අම්මා එළියට ආවා කියලා. හැබැයි ලීනාගෙන් නම් කිසිම උත්තරයක් නැහැ. ඒකට බය වුණ ජෙසිකා පුළුවන් තරම් ඉක්මනට මේ දොර කඩාගෙන කාමරය ඇතුළට යනවා. ඒතකොට තමයි ජෙසිකා දකින්නේ දැන් මේ ඇඳ උඩ රෙදි වලින් වහගෙන ලීනා පීටර්ව බදාගෙන හොඳටම නිදාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවෙදිම හැරුණ ලීනා ජෙසිකාව දැක්ක ගමන් අම්මේ කියලා ජෙසිකාව බදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි නිදන් ඉන්න පීටර්වත් අතර අරන් තුරුළු කරගත්ත ජෙසිකා ලීනාට කියනවා ඔයා හොඳටම වැඩේ කළා ලීනා කියලා. ඒක ආපු ලීනා අහනවා අම්මේ මට දැන්වත් බිස්කට් කන්න පුළුවන්ද කියලා. ඒකට hina වුණ ජෙසිකා කියනවා ඔව් පුළුවන්. හැබැයි ඒ ටික ඔක්කොම කාර් එක ඇතුලේ තියෙන්නේ. අපි ගිහින් ඒකෙන් ටිකක් අරගෙන එමු කියලා. කොහොම හරි එම කිව්ව ජෙසිකා ඊළඟට පීටර් සහ ලීනාත් එක්කම පාළ තට්ටුවට ගිහින් අර කාමරේ ළඟ වැටිලා ඉන්න සෑම් තාම එතන ඉන්නවද කියලා බලනවා. එහෙම බලපු ජෙසිකා පීටර්ව සහ ලීනාව ගේ ඇතුලේ තනියම තියලා යන්න බය නිසා මේ දෙන්නත් එක්කම දැන් එළියේ තියෙන කාර් එක ළඟට යනවා. කොමුණත් මේ වෙද්දි හොඳටම බහින ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම දැන් ජෙසිකා ළඟ මේ කාර් එකේ යතුරක් නැහැ. මොකද රොබ් එක අරන් ගිහින් තියෙනවා. ඒ නිසා පීටර්ව ලීනාගේ අතර දුන්න ජෙසිකා පැත්තක තියෙන ගලක් කරන් වාහනේ ෂටර් එක කුඩු කරලා ඒක ඇතුලේ තියෙන කැම බෑග් එක ගන්නවා අතට. ඒම කරපු මෙයාලා ගෙදරට දුවන් යද්දි වැස්තර තෙමිලා බෑග් එක පෙඟුන නිසා අර කැම ටික එහෙම මෙතන මිදුලේ වැටෙනවා. ඒක දැක්ක ජෙසිකා තවත් ඒවා උල්ලන්න නවතින්නේ නැහැ. පීටර් සහ ලීනාව දැනටමත් හොඳටම තෙමිලා නිසා ආයෙත් ගේ ඇතුලට ගිය ජෙසිකා ලීනාට බොන්න බීම එකක් දීලා වැස්ස ටිකක් අඩු කරනකම් බලන් ඉන්නවා. කොහොමුණත් දැන් වැස්ස අඩු වෙන පාටක් නම් නැහැ. ඒ විතරක් නෙමෙයි ලීනා කන්න බිස්කට් ඉල්ලන නිසා ආයෙත් පීටර්ව ලීනාගේ අතර දීපු ජෙසිකා එහෙනම් මං ගිහින් ඒ ටික අරන් එන්නම්. එතකම් පීටර්ව හොඳට අල්ලගෙන ඉන්න කියලා ආයෙත් වැස්සෙම එළියට යනවා අර බිම් වැටුණු කෑම් පැකට් ටික ගේන්න කියලා හිතාගෙන. අන්න එතකොට තමයි අපිට පෙන්වන්නේ දැන් අර දොර ළඟ වැටිලා හිටපු සෑම්ට ආයෙත් සී ඇවිත් එයා මෙතන තියෙන ජනේලේ හරහා එළියේ ඉන්න ජෙසිකා දිහා hina වෙලා බලන් ඉන්නවා කියලා. කොහොම හරි ඒක තේරුණ ජෙසිකාත් අර කෑම ටිකත් පැත්තකින් තියලා ආයෙත් ඉස්සරහා දොර ළඟට දුවන් යනවා. එතකොට තමයි ජෙසිකාට තේරෙන්නේ දැන් ඒ දොර ඇතුලෙන් ලොක් කරලා දාලා තියෙනවා කියලා. ඒ නිසා දොරේ තියෙන වීදුරුවක් කුඩු කරලා ජෙසිකා ඒ වීදුරුව ඇතුලෙන් අත දාලා මේ දොරේ ලොක් එක අරගන්නවා. ඒ විදියට ඇතුලට ආවම තමයි ජෙසිකා දකින්නේ දැන් පීටර් සහ ලීනා යාලා හිටපු තැන්වල නැහැ කියලා. ඉතින් ඒක දැකපු ජෙසිකා අර සෑම් වැඩිලා හිටපු දොර ළඟටත් ගිහින් බලනවා. එතකොට තමයි ජෙසිකා දකින්නේ දැන් සෑමුත් එතන පේන්න නැහැ කියලා. කොහොම නමුත් ඒත් එක්කම පීටර් සහ ලීනා හයියෙන් මාඩන සද්ද උඩ තට්ටුවෙන් ඇහෙන නිසා ජෙසිකා හැමම උඩට දුවන් යනවා. එහෙම ගියාම තමයි ජෙසිකා දකින්නේ දැන් සෑම් පීයකුත් අතේ තියාගෙන ලීනාව සහ පීටර්ව තියන් ඉන්නවා කියලා. ඉතින් ජෙසිකා බැගෑපත් වෙලා ඉල්ලනවා යාලව අත්හරින්න කියලා. ඒ සෑම් කියනවා මං වාටත් බැගෑපත් වුණා මාව අත්හරින්න කියලා. ඒත් ඔයා අත්හැරියේ නැහැ. ඒ නිසා දැන් ඒවට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න කියලා. හැබැයි මේ වෙලාවෙදින් මෙතනට රොබ් වෙන නිසා එයාත් දකිනවා දැන් සෑම් තමන්ගේ ළමයි දෙන්නව ළඟ තියාගෙන හිර කරන් ඉන්නවා කියලා. ඒක දැක්ක රොබ් එයා ළඟ තියෙන තුවක්කුව පෙන්නලා කියනවා ඔය පීයේ බිම දාලා ළමයි දෙන්නව අත්හරින්න නැත්තම් මං ඔබව මරලා දානවා කියලා. ඒකට බය වුණ සෑම් ලීනාව සහ පීටර්ව අත්හරින නිසා ඉක්මනටම ගිහින් ලීනාව සහ පීටර්ව අතර ගත්ත ජෙසිකා මෙතනින් යන්න යනවා. ඒ වගේම සෑමුත් රොබ්ගේ හිත වෙනස් කරන්න හදනවා. මේ බලන්න ජෙසිකා මගේ අතත් තුවාල කළා කියලා. ඒත් රොබ් අහනවා උඹ මොකටද මන් නැති වෙලාවේ මේ ගෙදරට ආවේ කියලා. ඒකට සෑම් කියනවා උඹ මට හුඟක් ණයයි ඒ ටික දීලා ඉඳපන් කියලා. ඒ කතාව අහපු රොබ්ට හොඳටම කේන්ති යනවා. ඉතින් රොබ්ට තේරෙනවා සෑම් ඇවිත් තියෙන්නේ ලීනාට කරදර කරන්න කියලා. ඒ නිසා දෙපාරක් නොහිතපු රොබ් සෑම්ට වෙඩි තියලා සෑම් එතනම මරලා දානවා. ඔන්න ඊට පස්සේ ජෙසිකා අර කාමරේ තිබුණ සල්ලි ගැන රොබ් එක කියනවා. ඒ නිසා මෙයා අර දොරට ගහපු ලී ටික ආයෙත් ගලවලා ඒ කාමරේ ඇතුළට යනවා. එහෙම ගිය රොබ් දකිනවා දැන් මෙතන මේසෙ උඩ අරයා ජෙසිකාට දුන්න මත්ද්‍රව්‍ය ටිකක් තියෙනවා කියලා. ඒක දැකපු රොබ් hina වෙලා කියනවා ඔයා මේක ඇතුළේ ඉඳන් හොඳට වැඩ කරලා වගේ නේද කියලා. හැබැයි ජෙසිකා කියනවා නැහැ මම මේවා පාවිච්චි කළේ නැහැ. ඔයා ඔය සල්ලි ටික ඔක්කොම අරගෙන මෙහෙන් යන්න ආයෙත් එන්න එපා කියලා. ඉතින් ඒක ඇහුවම රොබ්ට හුඟක් කවුල් යනවා. මොකද මෙයාට ඕනේ ජෙසිකාව ආයෙත් එයාගේ මට්ටමට ගන්නනේ. ඒ නිසා රොබ් කියනවා ඔයා මාත් එක්ක එකට මේ ටික පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ මම යන්නම් කියලා. ඉතින් දැන් වෙන කරන්න දෙයක් නැති නිසා ජෙසිකාත් ඒකට කැමති වෙනවා. හැබැයි ජෙසිකා කියනවා ඊට කලින් මල් ළමයින්ට කන්න දෙන්න ඕනේ. මෙයාලා බඩගින්න ඉන්නේ. ඒ වගේම අපිත් මොනවා හරි කන්න ඕනේ. නැත්තම් අපි ලෙඩ වෙයි. ඔයා ඒක දන්නවනේ කියලා. ඒක ආපු රොබ් හරි එනම් මංගින් කාර් එකේ තියෙන ඉතුරු කැම ටික අරන් එන්නම් කියන ගමන් මෙතනින් යන්න යනවා. අන්නේ වෙලාව භාවිතා කරපු ජෙසිකා ඇපල් බටර් ටිකකට අර කාමරේ තිබුණු ග්‍රෑම් 3ක මත්ද්‍රව්‍ය ටික දාලා හොඳට කලවම් කරලා ඒ ටික පාන් වල ගාලා රොබ්ට කන්න දෙන්න ලෑස්ති කරනවා. ඔන්න ඊට පස්සේ කෑම අරන් ආපු රොබ් කියනවා මං එන ගමන් හොඳම වර්ගයේව ටිකකුත් අරන් ආවා. අපි ඒ ටිකත් පාවිච්චි කරමු කියලා. ඒක ආපු ජෙසිකා කියනවා ඔයා කිව්ව නේද මට දුන්නේව තමයි හොඳ මේවා කියලා. එතකොට ඒක බොරුද කියලා. ඒකට සෑම් කියනවා නැහැ බොරු
නෙමෙයි ඒවා තමයි හොඳ මේවා ඒවට මත් වෙනවා වැඩි මං එකපාරක් ඒවා පාවිච්චි කළා මාව හොඳට මත් වුණා කියලා එහෙම කියපු රොබ් කියනවා මට දැන් ඕනේ ඒවා නෙමෙයි මං දැන් ක්‍රිස්ටල් පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්නේ කියලා ඉතින් මේ ක්‍රිස්ටල් කියන්නේ මත්ද්‍රව්‍යයක්ම තමයි හැබැයි ඒක ඇඟට එන්නත් කරගන්න තමයි තියෙන්නේ ඒත් ජෙසිකා කියනවා සේරටම කලින් ඔයා කෑම එක කාලා ඉන්න කියලා ජෙසිකා එක රොබ්ට ටිකක් ආදරෙන් කියන නිසා රොබුත් හා කියන ගමන් මේ පාන් ටික කාලා දානවා ඔන්න ඊළඟට අතර බෙල්ට් එකක් දාගත්ත රොබ් අර මත්ද්‍රව්‍ය ටික යටම එන්නත් කරගන්නවා එතකොට තමයි අපිට පෙන්වන්නේ රොබ් කොච්චර මේවා පාවිච්චි කරනවද කියනවා නම් රොබ්ගේ අතත් මේ එන්නත් විදලම හොඳටම තුවාල වෙලා තියෙනවා කියලා ඒත් මෙයාට එක ගැන කිසිම ගාණක් නැහැ කොමරියේ මත්ද්‍රව්‍ය ටික එන්නත් කරගත්ත රොබ් මෙතන ඉන්න ජෙසිකාට කියනවා දැන් ඔයාගේ වාරේ කියලා ඒත් ජෙසිකා කියනවා මට හොඳ පිරිසිදු කට්ටක් ඕනේ කියලා ඒක ආපු රොබ් එයා ළඟ තියෙන තුවක්කුව ජෙසිකාට පෙන්නලා දැම්ම ඔය බෙල්ට් එක අතේ බැඳ ගන්න කියන නිසා ජෙසිකාත් අර බෙල්ට් එක යාගේ අතට බැඳ ගන්න හදනවා ඒත් එයාගේ කතක් තුවාල වෙලා නිසා මෙයාට ඒක හරියට බැඳ ගන්න බෑ ඒ නිසා ජෙසිකා කියනවා මගේ අත රිදෙනවා මට මේක තනියෙන් ගැට ගහ ගන්න බෑ කියලා ඒක ආපු රොබ් ආයෙත් තුවක්කුව පැත්තකින් තියලා මේ බෙල්ට් එක බඳින්න එන නිසා ඒ වෙලාව භාවිතා කරපු ජෙසිකා රොබ්ට පහර දීලා අර තුවක්කුව අරගන්න තමයි හදන්නේ හැබැයි ජෙසිකාට ඒක කරගන්න වෙන්නේ නැහැ ඉතින් මේ වැඩේ නිසා හොඳටම කේන්තිගේ රොබ් ජෙසිකාට පහර දෙන්න පටන් ගන්නවා එහෙම කරපු රොබ් ඕක බැඳ ගන්න කියන ගමන් කෑ ගැව්වත් රොබ් මත් වෙන්න වගේ ගිය නිසා ජෙසිකා ඉක්මනට මෙතනින් පැන ගන්නවා ඒත් රොබුත් වැඩේ අත්හරින්නේ නැහැ එයාත් ජෙසිකා පස්සෙම දුවන් යනවා කොහමරි ජෙසිකා යන්නේ උඩ තට්ටුවේ තියෙන කාමරේට නිසා රොබුත් ජෙසිකාගේ පස්සෙන්ම මෙතනට එනවා එහෙම ආපු රොබ් මම මේ ටික උඹට එන්නත් කරනවමයි කියන ගමන් ජෙසිකාව එක තැනකට කොටු කරගන්නවා එහෙම කරපු රොබ් කියනවා උඹ එකපාරයි පුනරුත්ථාපනය වුණේ හිතුවද උඹ අනිත් හැමෝටම වඩා ලොකු කෙනෙක් කියලා මාව නිකමෙක් ගානටද දාලා තියෙන්නේ උඹත් මං වගේමයි කිසිම වෙනසක් නැහැ කියලා එහෙම කියපු රොබ් අර මත්ද්‍රව්‍ය ටික ජෙසිකාගේ ඇඟට එන්නත් කරන්න තමයි හදන්නේ ඒත් රොබ්ට ඒක කරගන්න වෙන්නේ නැහැ මෙයාව ගැහෙන්න පටන් ගන්නවා අන්න ඒ වෙලාව භාවිතා කරපු ජෙසිකා රොබ් පැත්තකට තල්ලු කරලා දාලා මෙයාට පහර දෙන නිසා මෙයාව එහෙම මෙතන පැත්තකට ඇදන් වැටෙනවා එහෙම වැටුණු රොබ්ට ජෙසිකා කියනවා ඔයා මත් වීගෙන එන්නේ කියලා රොබ් ආනවා ජෙසිකා ඔයා මොනවාද මට දුන්නේ කියලා එතකොට තමයි ජෙසිකා කියන්නේ උඹ අර මාව දාලා ලොක් කරපු වෙලේ මට දුන්න ජරාව ටික තමයි මං ආයෙත් තමුන්ට දුන්නේ මගේ ළමයි සීතලේ තනියම අනතුරක හිටියේ එතකොට මං අර කාමරය ඇතුලේ එළියට එන්න විදියක් නැතුව දුක් විඳා ඒත් මම නිකමෙක් නෙමෙයි උඹ තමයි නිකම කියලා ඒක ආපු රොබ් මම උඹව තියන්නේ නැහැ කියන ගමන් ආයෙත් නැගිටලා ජෙසිකාගේ පැත්තට එන්න තමයි හදන්නේ ඒත් දැන් රොබ් ගෑඟට මත්ද්‍රව්‍ය ಜಾති දෙකක් ඇතුල් වෙලා තියෙන නිසා රොබ්ටත් ඒක දරා ගන්න බෑ අන්න ඒ වෙලාව භාවිතා කරපු ජෙසිකා එකපාරටම දුවන් ඇවිත් රොබ් එහෙම මෙතන තියෙන ජනේලේ පැත්තට තල්ලු කරන නිසා රොබ් මේ ජනේලෙත් කඩාගෙන මෙතන බිමට ඇදගෙන වැටෙනවා එහෙම වැටෙන රොබ් දිහා උඩින්නම් බැලුවම තමයි ජෙසිකා දකින්නේ දැන් එයා මැරිලා කියලා ඒ කියන්නේ අදින් පස්සේ කිසිම කෙනෙක්ට ජෙසිකාගේ පවුලට කරදරයක් කරන්න ලැබෙන්නේ නැහැ ඕන්න දැන් අපිට පෙන්වන්නේ මේ සිදුවීමෙන් සති කිහිපයකට පස්සේ වෙන සිද්ධියක් මේ වෙද්දී අර නේන ඉතුරු කරලා ගිය සල්ලි සහ ඇපල් බටර් වට්ටෝරුවත් ජෙසිකා ළඟ තියෙන නිසා ජෙසිකා නේන කරන් ගිය ඇපල් බටර් ව්‍යාපාරයේ දිගටම කරන් යන්න පටන් අරන් තියෙනවා ඒ නිසා දැන් මේ තුන්දෙනා මුගක් සතුරින් තමයි කාලය ගත කරන්නේ ඒ අතරතුරේදී ලීනත් අවුලන් ආපු ඇපල් ගෙඩියක් ජෙසිකාට දීලා කියනවා මේක හොඳද බලන්න කියලා ඒක අතරගත්ත ජෙසිකා මේකේ නරක වෙච්ච එක තැනක් තියෙනවා අපි ඒක අයින් කරමු ඒක අයින් වුණාට පස්සේ තමයි හොඳම කොටස තියෙන්නේ කියලා ලීනට පෙන්නනවා ඉතින් ලීනටත් ගොඩක් සතුටුයි මොකද ඉස්සර ලීන අරන් එන ඇපල් ගෙඩි නරක වෙලා කියලා ජෙසිකා විසික් කරලා දානවනේ අන්න එතකොට තමයි අපිට පෙන්වන්නේ දැන් ජෙසිකා එළියෙන් බැහැෙන දොර සම්පූර්ණයෙන්ම ගලවලා දාලා තියෙනවා වගේම එතන බිත්තියේ නේනගේ ඇපල් බටර් වට්ටෝරුවත් තලවලා තියෙනවා කියලා ඉතින් නේනේ වට්ටෝරුවට අමතරව තව එකම එක දෙයක් මේකේ ලියලා ගිහින් තියෙනවා ඒක තමයි ඇපල් ගෙඩියක් සම්පූර්ණයෙන්ම නරක වෙලා නැත්තම් ඒව විසික් කරන්න එපා නරක වෙච්ච කොටස කපලා දාලා හොඳ කොටස පාවිච්චියට ගන්න ගොඩක් අය මේ රහස දන්නේ නැහැ ඒත් මේ ඇපල් වලින් තමයි හොඳම ඇපල් බටර් හදන්නේ කියලා ඉතින් අන්න ඒකම තමයි දැන් ජෙසිකාත් අනුගමනය කරන්නේ ඒ වගේම තව දෙයක් තියෙනවා මේ ඇපල් කතාව අපේ ජීවිතයට සමාන කරලා ගන්න පුළුවන් අපි ළඟත් නරක ගති නරක පුරුදු ඕන තරම් තියෙන්න පුළුවන් හැබැයි අපි ඒවත් එක්ක එක දිගටම ජීවත් වෙනවා නම් ඒ දේවල් ගැන හිතේ හිත දිගටම පසුතැවෙනවා නම් අපිට කවදාවත් එතනින් ගොඩ එන්නවත් එතනින් එහා ලෝකයක් දකින්නවත් ලැබෙන්නේ නැහැ ඒත් අපි අපේ තියෙන වැරදි අඩුපාඩු නරක පුරුදු අඳුරගෙන අර ඇපල් ගෙඩිය නරක වෙච්ච කොටස අයින් කරලා දානවා වගේම අපේ දේවලුත් අපේ ජීවිතෙන් අයින් කරලා දාලා අලුතෙන් පටන්ගෙන ඉස්සරහට යන්න පුළුවන් වුණොත් අපිව නවත්තන්න කිසිම කෙනෙක්ට ඉඩ ලැබෙන එකක් නැහැ ඉතින් ඔයාගේ ජීවිතෙත් හොඳ නරක තීරණය කරන්න ඕනේ ඔයාමයි ඒ නිසා ඔයා ගැන ඔයාගේ සතුට ගැන ඔයාගේ දියුණුව ගැන වගේම ඔයා ඔයාටම ආදරය කරන්න පටන් ගන්න අන්න එදාට මේ ලෝකෙ මොන දේ නැති වුණත් ඔයාට ඔයා ඉඳීවි කොහොම නමුත් ඔන්නෝම තමයි අද අපි අරන් ආපු ෂටින් කියන ඉංග්‍රීසි ෆිල්ම් එකේ ෆිල්ම් රිවිව් එක ඉවර වෙන්නේ ඉතින් අද කතාව කොහමද පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා එහෙනම් තවත් මේ වගේම ලස්සන ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවත් ඇතුව අදට අපි ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්